Hi friends, ඔයාලත් මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම බලන්න හිතුවා ඔයාලා ගේම් එකක් නැතුව මොකද මේ Play Store එකට එලා කරන්න කියලා. ඉතින් අද කතා කරන්න හදන්නේ Play Store එකේ තියෙන සුපිරි බස් ගේම් මොනවාද කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව බස් ගේම් මොනවාද කියලා බලමු. ඉතින් මම මේක සර්ච් කරන බස් ගේම් කියලා බස් ගේම් කියලා ගහනවා. හරි ඊට පස්සේ ඔයාලට මෙතන පේන ඇති උඩින් ඇවිල්ලා තියෙන බස් සිමුලේටර් ඉන්දුනීසියා ගේම් එක. ඉතින් මේක ගැන කියන්න කිසිම නැහැ. ගේම් එක සුපිරි. ගේම් එක මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් සුපිරි ගේම් එකක්. ග්‍රැෆික්ස් අතින් ගත්තාම පස්සේ ඉතින් මේ ගේම් එකේ අවුලක් නැහැ. ඉතින් මේකට මොඩ් දැම්ම හැකි. ඒ කියන්නේ ARB ගේම් එකෙන් දෙනවනේ අපිට ලංකාවේ බස් මොඩ් දැම්ම හැකි. ඒ වගේම මේකේ ඔයාලට ඔන්ලයින් මල්ටිප්ලේ ගහන්න පුළුවන්. ඒකම ඩයිවර්ස්ලා මාරු කරගන්නත් පුළුවන්. බස් මාරු කරගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ තමයි බස් එක හැප්පෙනකොට ඔයාලට බස් එක ඩැමේජ් වෙනවා. ඩැමේජ් වෙන එක හදා ගන්න පුළුවන්. ඔයාලට රිපෙයාර් කරන්න පුළුවන්. බස් එක හොදන්න පුළුවන්. ඒතකොට කට්ටිය දාගෙන යන්න පුළුවන්. ට්‍රිප් යන මෝඩ් එක ඔයාලට තියෙන. ඒතකොට බස් එක ফুল කස්ටමයිස් කරුව හැකි. මේ විදිහට ට්‍රිප් යන තැන් ගොඩ තියෙනවා ලොකේෂන්. ඉතින් මේකෙන් කියනවා ඔයාලට එළවෙන්නේ බස් සක්සස්ෆුල් බස් ඩ්‍රයිවර් කෙනෙක්. කියන්නේ ඇත්තම වගේ ඩ්‍රයිවර් කෙනෙක් වෙනවා කියලා තමයි බස් වලට ඉන්දුනීසියා ගේම් එක. ඉතින් ගොඩක් සුපිරි. ඩ්‍රයිවිං බස් සිමුලේටර් ශ්‍රී ලංකා PG ධනුෂ්ක චතුරංගගේ නිර්මාණයක් තමයි. ඉතින් මේක ඉතින් ගොඩක්ම සුපිරි ගේම් එකක්. මේ වර්ෂන් එක ඔයාලට මතක ඇති. මේක පරණ වර්ෂන් එකක් මේකේ තියෙන්නේ. ඉතින් දැන් තියෙන වර්ෂන් එකේ මොනරාගල සිටි එක රේස් මෝඩ් එකේ ඉතින් ඒ වගේ සුපිරි දේවල් ඇඩ් වෙලා තියෙන මේ ගේම් එකේ. මෙතන ඉතින් ආයි ගේම් නෑ. මෙතන ගේම් ශ්‍රී ලංකා කියලා ගහන්නම් මම. බස් සිමුලේටර් ප්‍රෝ මේ ගේම් එක ගැන කතා කරොත් iGame Studio LK එකෙන් තමයි හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මේ සේරම ටික AI වලින් හදලා තියෙන්නේ. AI වලින් හදපු පින්තූරය. ඉතින් මේ ගේම් එක ඇතුලේ මෙහෙම නෑ. මේ ගේම් එක ප්ලේ කරලා තියෙන කට්ටිය දන්නවා. ඉතින් මේක චාටර්ම ගේම් එකක් ලංකාවේ හදලා තියෙන. ඉතින් එහෙනම් ඒක ගැන කතා කරලා වැඩක් නෑ. මේක අවුලක් නෑ. මේක සුපිරි. මේ ගේම් එකේ සුපිරි කස්ටමයිස් කරන්න පුළුවන්. ස්කින් දාන්න පුළුවන්. මේක සුපිරි. ඉතින් මේක අලුතෙන් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට. ඉතින් ඔයාලා ඒක දන්නා ඇති. බස් ශ්‍රී ලංකා සිටි බස් රේස්. ඉතින් මේ ගේම් එකත් මේක එච්චරම සෙට් වෙන්නේ නැහැ. ඉතින් අනිත් ගේම් වගේ ග්‍රැෆික්ස් බස් එකේම අර සයිස් එකේ කිසිම ගැම්මකට නැහැ. ඒව අවුල්. ඉතින් මේකත් සුපිරි ගේම් එකක්. ඉතින් මේ ගේම් එක ගහලා ඇති. මේක Play Store එකේ ගොඩක් ඉස්සර ඉඳන් තියෙන ගේම් එකක්. ඉතින් මේ ගේම් එක ගැන වැඩි කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ගේම් සුපිරි මේ බස් ගේම්. ඉතින් බස් ගේම් ගැන වැඩි බස් ගේම් නෑ. ඉතින් ආයේ මේක කතා කරන්න පිටරට බස් ගේම් නම් තනිකර AI වලින් හදලා තියෙන්නේ. ඉතින් මේ ගේම් වලින් සුපිරිම ගේම් එක තමයි ඩ්‍රයිවිං බස් සිමුලේටර් ශ්‍රී ලංකා, බස් සිමුලේටර් ඉන්දුනීසියා, සිලෝන් බස් සිමුලේටර් කියන්නේ. මම තව එකක් පෙන්වන්නම් ඔයාලට හොඳ ගේම් එකක්. මේක බස් සිමුලේටර් මේකත් අර මේලෝ බස් සිමුලේටර් ඉන්දුනීසියා හදපු කට්ටියම තමයි මේකත් හදලා තියෙන්නේ. ඉතින් මේක තනිකර ඉන්දියාවේ ගැම්ම දෙනවා. මේකත් අර විදිහම තමයි. මේකටත් මොඩ් දැම්ම හැකි. ඩයිවර්ස්ලා මාරු කරුවා හැකි. බස් දෙකක් තියෙන. ඒ දෙක මාරු කරුවා හැකි.
AI වලින් ට්‍රැෆික් සිස්ටම් එක සුපිරියටම හදලා තියෙනවා. රිසල්ටික් ගේම් ප්ලේ කියන්නේ මේක හැප්පුණාන් පස්සේ තනිකර ගෑම්මට හැදුව හැකි පිකප් පැසෙන්ජර්ස්ලා ගත්ත හැකි. එතකොට ටුවරිස්ට් මෝඩ් එක සුපිරියටම දීලා තියෙනවා. තැන් තැන් වල become successful බස් ඩ්‍රයිවර්. ඉතින් මේ ගේම් අතරින් මම නම් කියන්නේ බස් සිමුලේටර් ඉන්දුනීසියා ගේම් එකයි, බස් සිමුලේටර් ඉන්දියා ගේම් එකයි, බස් සිමුලේටර් ඉන්දුනීසියා ගේම් එකයි, බස් සිමුලේටර් ශ්‍රී ලංකා ගේම් එකයි, සිලෝන් බස් සිමුලේටර් ගේම් එකයි තමයි ඉතින් හොඳ. ඉතින් මම දැන් දැක්කේ මෙතන කමින් සූන් බස් එකක් තියෙනවා. ඉතින් මේක සුපිරිද දන්නේ කමින් සූන් කියලා තියෙන හැරි ඒක වැඩක් නැහැ. හරි ඉතින් මේ ගේම් එකේ මේ වීඩියෝ එකේ අපි කතා කරා නම් ගේම් ගොඩක්. ඉතින් මේ ගේම් වලින් ඔයාලට හොඳ එකක් තියෙනවා නම් යටින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් ඔයාලා තාම subscribe කරන්න අනිවාර්යයෙන්. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. ඉතින් මේක මම අලුතෙන් පටන් ගත්ත YouTube channel එක. ඉතින් ඔයාලා උපරිම support එක දෙන්න ඕනි. එතකොට තමයි මට මේ වගේ තවත් වීඩියෝ කරන්න පුළුවන්. ඔයාලා මම subscribe කරේ නැත්නම් මට වීඩියෝ දාන්න බැරි වෙනවා. මට channel එක නතර කරන්න වෙනවා. ඉතින් ඔයාලගේ full support එක මට ඕනේ. ඉතින් මේ ගේම් වල link එක පහලින් දාලා තියෙනවා. ඔයාලා අනිවාර්යයෙන්ම link එක download කරන් play කරන්න පුළුවන් ඔයාලට. හරි. එහෙනම් අදට ඉතින් වීඩියෝ එකෙන් කතා කරන්න මෙච්චරයි. ඔයාලට සුබ දවසක්. අලුතෙන් ඉක්මනින්ම වීඩියෝ එකකින් හම්බෙමු.